Hi, welcome back to my channel. ඉතින් අද 2026 අප්‍රේල් 14 ඉතින් අද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවෙන් පිට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට අද තමයි අපේ අලුත් අවුරුද්ද. ඉතින් ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ලංකාවෙන් පිට පවුල නැතුව සමරන පළවෙනි අලුත් අවුරුද්ද අමුතුම අත්දැකීම. ඉතින් පුළුවන් විදිහට අපේ සිරිත් ටිකක් කරන්න කියලා අපි පුරුදු වෙලා ඉන්නවනේ පොඩි කාලේ ඉඳන්. ඉතින් ඒ දේවල් පොඩ්ඩක් හරි කරන්න ඕනේ. එහෙම නැති වුණාම නිකන් හිතට හරි නැති ගතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා මට පුළුවන් විදිහට මම ඉතින් අපේ අලුත් අවුරුද්ද සමරන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අවුරුද්දට ලෑස්ති වුණා හැටි, අවුරුදු දවසේ කරපු දේවල්, ඉතින් හැමදේම මම ඔයගොල්ලොත් එක්ක මේ vlog එකෙන් ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මගේ vlog එකත් එක්ක එකතු වෙන්න. ඉතින් දවස් දෙකකට කලින් මම ලෑස්ති වුණා කැවිලි ටිකක් හදන්න. පළවෙනියටම හදන්න පටන් ගත්තේ මුංගුලි. ඊට පස්සේ මිල්ක් ටොෆිත් හදලා නෑ මම ඊට කලින්. ලංකාවේදී නම් අම්මිලා ඔක්කොම හදනවනේ. ඉතින් ඒවා තමයි ලස්සනට අපි අන්තිමේට කැම්ප් මේසෙට ලෑස්ති කරලා. ඉතින් මේ පාර තනියම හදන්න හිතුවා. ඔය තමයි ඉතින් අවුරුදු දවස. එදා ඉතින් එච්චර මේ අවුව දවසක් නෙවෙයි, වැස්ස තියෙන දවසක්. ඉතින් සැරින් සැරේ වැස්ස දිගටම. මම දැන් ගෑස් වෙලා ඉන්නේ. කිරි උතුරන්න නැහැ. ලිපේම තමයි පොඩක් කිරි ටික උතුරගෙන කිරිබත් හදන්න. අපිට මේ වෙලාවෙන් තියෙන්නේ උදේ 10:43ට නැකත. ඉතින් කන්න තියෙන්නේ 12:05ට. ඉතින් මම දැන් රෙඩි වෙලා ඉන්නේ කිරිබත් ටික හදන්න. 10:43ට තව පොඩි වෙලාවයි තියෙන. තව විනාඩි 3යි. ඉතින් කිරිබත් ටික හදාගන්න තමයි මුලින්ම ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපි ටේබල් එක අරේන්ජ් කරමු. දැන් අපිට හරියටම 10:43යි. ඉතින් අපිට නැකත දීලා තියෙන්නේ 10:43ට තමයි ලිප් ගිනි මොලවන්නේ. චිකන් එකකුත් හැදුවා කිරිබත් වලට. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ කැවිලි ටික මේ ඩිෂස් වලට දාන්න. ඉතින් බලමු කොහොම තියෙද කියලා අපි මේසේ. පුළුවන් විදිහට හැදුවා. ඉතින් මිල්ක් ටොෆී එකක් ලොකුවට
ඇත්තම කිව්වොත් ගියා මේ මට කොකිස් හැදුවේ නෑ. ඉතින් පොඩි තව කැවිලි ටිකක් ගන්න යනකොට ඒවා ඉවරයි. ඉතින් මොනවා කරන්නද? ඉතින් ආව මොකද වැඩත් එක්ක යන්න වෙලාවක් නැහැ. තිබ්බ වෙලාවේ යනකොට බඩු ඉවරයි. මොහොලි හැදුවා. පුළුවන් ටික ගෙදර හදාගත්තා. ගන්න පුළුවන් ටික ගිහින් අරන් ආවා. ලංකාවේදී මම අපි ගොඩක් දේවල් හදවන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා. ඉතින් ওই විදිහට තමයි අපේ අවුරුදු මේස ලෑස්ති වුණේ. එදා දවස නෙවෙයි ඔය දවස් දෙකකට විතර පස්සේ මට මතක විදිහට ඉතින් නිව්සීලන්ත වල තිබ්බ අවුරුදු උත්සවයක් ඔක්කොම ලංකාවේ කට්ටිය ගොඩක් ඇවිත් හිටිය අවුරුදු උත්සවයක්. ඉතින් මගෙත් පළවෙනි පාර. ඉතින් අපිත් ගියා අවුරුදු උත්සවය බලන්න. පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරියුත්. ඉතින් ඔය විදිහට තමයි අවුරුදු දවස ඉවර වුණේ. ඉතින් අලුත් බ්ලොග් එකකින් එනකන් හැමෝටම බයි.